සුබදවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා ෆියුචර් පුට්ස් YouTube channel එකට. අද අපි YouTube channel එකෙන් ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ. ඔයාලා ගොඩක් අය නොදන්න අවුරුදු කෑම මේසේ නැතුවම බැරි බකිනි කැවුම්. හරි අපිට මේ බකිනි කැවුම් හදාගන්න ඕන අමුද්‍රව්‍ය වෙන්නේ හාල් පිටි තෙත හාල් පිටි ග්‍රෑම් 300යි, සීනි ග්‍රෑම් 250යි, සවු ග්‍රෑම් 200යි. මේ සව් එක හොදලා වේලලා අරන් තියෙන්නේ. ඊට අමතරව මේ කැවුම් බෙද ගන්න පොල් තෙල් ඕනේ. ආය බැදලා කුඩු සාමාන්‍ය තරම කැබලි කරගත්ත හාල් කප්පිය ඕනේ. හරි අපිට මුලින්ම මේකට අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. මුලින්ම අපි තාච්චුවක් ලිපේ තියලා ඒක පොඩ්ඩක් රත් වෙගෙන එනකොට සීනි පොඩි කොටසක් අපි ග්‍රෑම් 250 සාමාන්‍ය ග්‍රෑම් 75ක් වගේ එකතු කරලා මේ ටික පොඩ්ඩක් සාමාන්‍ය තද පාට වගේ වෙනකන් චුට්ටක් අපි උණු කරගන්න ඕනේ සීනි ටික. සීනි ටික උණු වෙගෙන එනවා. මේ සීනි ටික අපි පොඩ්ඩක් හොඳට උණු වුණායින් පස්සේ මේක පොඩ්ඩක් කළු වෙනකම්ම තියන් ඉන්න ඕනේ. මොකද අපිට ඒ කැරමල් එක තද පාටකට තියෙන්න ඕනේ. සීනි ටික උණු වෙලා තියෙන්නේ. අපි තව පොඩ්ඩක් තද පාට වෙන්න තියාගමු. හොඳට සීනි ටික කැරමල් වෙගෙන යනකොට ඔයාලට තේරෙනවා මේක පොඩ්ඩක් අර නිකන් පෙන ගතියක් උකු ගතියක් වගේ වෙනවා. අපි දැන් මේකට වතුර ටිකක් එකතු කරගමු. ගොඩාක් වතුර දාගන්න එපා. අපි වතුර ටික දාගත්තයින් පස්සේ ඊටු සීනි ටිකක් මේකට එකතු කරගන්න ඕනේ. අපි සීනි ටික ඔක්කොම එකවර මුලින්ම දාලා මේක කැරමල් කරගන්න පාඩ මේ තද පාට කරගන්න දාගත්තේ නැත්නම් මොකද අපිට මේකේ කර රසක් එන්න පුළුවන්. ඒ හින්දා අපි සීනි ටික පස්සේ එකතු කරගන්නවා. මේකට අපි තව වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. මොකද අපි හාල් පිටි තෙත හාල් පිටි එක අනාගන්නේ මේකෙන්. දැන් මේ සීනි එක හොඳට උණු වෙනකන් ඉන්න ඕනේ. අපි ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියාගන්න ඕනේ මේ වෙලාවේ. මොකද සීනි එක ගොඩක් කර වෙන්න බලන හින්දා. හරි සීනි ටික දැන් අපිට කර වෙලා ඇති. මේක අපි වෙන භාජනයකට දාගන්න ඕනේ. හරි අපි දැන් මේ කැවුම් එක හදාගන්න මුලින්ම හාල් පිටි ටික භාජනයකට දාගන්න. හාල් පිටි ග්‍රෑම් 300 එකතු කරගත්තායින් පස්සේ අපි කලින් බෙදගත්තු ඒ සාමාන්‍යයෙන් කඩාගත්තේ කප්පි ටිකක් එකතු කරගන්න මේකට. කප්පි ටික එකතු කරගත්තයින් පස්සේ මේකට අපි ටික ටික හදාගත්තු ඒ කැරමල් එකෙන් දාගන්න ඕනේ. එකවර ඔක්කොම දාගන්න එපා. කැරමල් එක ගොඩාක් රස්නින් තියදී අතින් අනන්න හදන්න එපා. මුලින් මොන හරි භාජනයකින් මේ හැන්දකින් කවලම් කරගන්න. අපි දැන් සාමාන්‍යයෙන් කැරමල් එක ටිකක් නිමෙන්න තියලා ගත්තේ. ඒ හින්දා අතින් කවලම් කරගන්න පුළුවන්. අපි අවුරුදු කාලෙට සාමාන්‍යයෙන් අතිරස කැවුම් හදන්නේ. ඒ හදන ඒ ඩෝ එකේ ගානටම මේක හොඳට ඇනෙන්න ඕනේ. ටික ටික අපි සීනි කැරමල් එකෙන් දාලා මේක හොඳට අනාගන්න. මේ ගානට එන්න අපි පිටි ඩෝ එක හොඳට අනාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ පොඩි පොඩි බෝල ටිකක් හදාගමු. සාමාන්‍යයෙන් කැවුම් තියෙන්න ඕනේ ගානට. අපි මේ ගානට තියෙන සාමාන්‍යයෙන් පොඩි පොඩි බෝල ටිකක් හදාගමු. අපි බෝල ටික හදලා දැනට අපි මොකක් හරි භාජනයක තියාගමු. මේ භාජනයේ යටට පිටි ටිකක් ඉහළ තියාගන්න. නැත්නම් අපිට ආපහු භාජනෙන් ඒ ගලවලා ගන්න හදනකොට
අපිට ඒ ඕනි හැඩයට ඉතුරු වෙන්නේ නැති වෙයි. මේ විදිහට මේ ටික ඔක්කොම බෝල කරගන්න. මේ විදිහට මේ ටිකම ඔක්කොම ටික බෝල කරගන්න. අපි මේකට මේ කැවුම් වර්ගයට බකිනි කැවුම් කියලා අපි නම දාලා තියෙන්නේ. මේක අපි සව් එකතු කරගෙන බැදගත්තයින් පස්සේ ඒ කැවුම අවසාන පෙනුම එන්නේ බක්මී ගහේ මලේ හැඩයට. ඒ හින්දා තමයි අපිට මේක ඉස්සර ඉඳලම බකිනි කැවුම් කියලා එන්නේ. ගොඩාක් අපේ ලංකාවේ ගොඩක් කට්ටිය මේ කෑම හදාගන්න දන්නේ ඒ වුණාට ඉස්සර ඉඳලම මේක තිබිලා තියෙනවා මේ බකිනි කැවුම් කියන කැවුම් වර්ගය. මේ විදිහට ඔක්කොම ටික අපි බෝල කරගමු. හරි අපි මේ කැවුම් ටික ඔක්කොම බෝල කරගත්තයින් පස්සේ අපි ඒක මේ සව් එකට දාලා ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ සව් එක අපි කලින් හොදලා වේලලා ගත්තු සව් එකක්. කඩෙන් ගෙන මේක මේ හොදලා වේලලා අරගන්න. ඊට අමතරව මේ සව් එකේ අපි මේ කැවුම් බෝල දැම්මයින් පස්සේ අතින් පොඩ්ඩක් මේක තද කරගන්න ඕනේ. මොකද නැත්තම් මේ සව් ටික අපි තෙලේ බැදෙන වෙලාවේ ගැලවිලා යන්න පුළුවන් තෙලට. ඒ හින්දා අතින් පොඩ්ඩක් තද කරගන්න ඕනේ. ඒ විදිහට මේ කැවුම් ටික ඔක්කොම සව් එකේ දාලා ගන්න. හරි අපි මේ කැවුම් බෝල ටික අපි දැනට හදාගත්තා. අපි ඊට පස්සේ මේ ටික බැද ගන්න ඕනේ. මේ ටික අපි බැදගමු. හරි අපි තාච්චුවක් ලිපේ තියාගෙන අපි ඒකට පොල් තෙල් දාගමු. මේ කැවුම් ටික සාමාන්‍ය හොඳට එබිලා බැදෙන්න පොඩ්ඩක් ගැඹුරු තෙලේ තමයි බැදෙන්න ඕනේ. හරි අපි තෙල් ටික රත් වීගෙන යනකොට අපි හදාගත්ත මේ කැවුම් ටික එකතු කරගමු තෙල් එකට. ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ අපි මේ බකිනි කැවුම් ටික බැද ගන්න වෙලාවේ අනිවාර්යෙන් ගින්දර අඩුව තියාගන්න ඕනේ. අනිවාර්යෙන් අපි මේ බකිනි කැවුම් ටික තෙල් එකට දැම්මන් පස්සේ ඒ කැවුම් වලට වඩා උසින් තෙල් ටික තියෙන්න ඕනේ. මොකද අපිට ගොඩක් කවලම් කරන්න බෑ මේ කැවුම් ටික. කැවුම් ගෙඩියට සාමාන්‍ය හැන්ද වැදිලා කැඩෙන්නේ නැති විදිහට හිමීට කැවුම් ටික අනිත් පැත්ත දාගන්න ඕනේ පොඩ්ඩක් වෙලා බැදෙනකොට. කැවුම් වල හොඳ පාටක් හැදීගෙන එනවා. අපි කැවුම් ටික ආයෙම පොඩ්ඩක් අනිත් පැත්ත දාගමු. අපි ඔයාලට මේ කැවුම් ටික අපි සව් එකේ ගනිද්දිම මම විශේෂයෙන්ම කිව්වේ මේ සව් ටික හොඳට අපි කැවුම් බෝලෙට තද කරගන්න ඕනේ කියලා. මොකද නැත්තම් අපි මේ ටික බැද ගන්නකොට තෙල් එකේ සව් ටික ගැලවිලා යන්න පුළුවන්. හරි දැන් මේ කැවුම් බැදිලා ඇති. අපි භාජනයකට අයින් කරගන්න ඕනේ. හොඳ ලස්සන පාටක් නම් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපි අනිත් කැවුම් ටිකත් බැද ගන්න ඕනේ. හරි අපේ ඉතුරු කැවුම් ටිකත් බැදිලා තියෙන්නේ හොඳට. අපි ඒ ටිකත් බාගමු. හරි අපි මේ බකිනි කැවුම් ටික හදාගෙන ඉවරයි. අපි කාලා බලමු.
හොඳ රසයක් තියෙනවා මේක ගොඩක්ම මේ කැවුම් එකේ රස වැඩි වෙලා තියෙන්නේ අපි එකතු කරගත්ත සවුත් එක්ක. මොකද මේ සවුත් ටික අර පොප්කෝර්න් ගතියට මේ හොඳට බැඳලා තියෙනවා, පොඩි ක්‍රිස්පි රසකුත් තියෙනවා, ඒ හින්දා ක්‍රිස්පි ගතියක් තියෙනවා. මේ වගේ මේ තවත් ඔයාලට කෑම හදාගන්න වීඩියෝ ඒ රෙසිපි දැනගන්න ඕන නම් අපේ Future Foods YouTube channel එක subscribe කරලා තියාගන්න. Facebook page එක තියෙනවා Future Foods, ඒකත් follow කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝටම කියනවා. Thanks.